පසුගිය දිනවල බෙහෙවින් කතාබහට ලක්වෙච්ච කාරණයක් තමයි දරුවන්ගේ අලුත්ම මොඩියුල වලට අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් සයිට් එක නම ඇතුළත් කර තිබීම කියන කාරණේ. ඉතින් මේ විදිහට ඇතුළත් කරලා තියෙන 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාව සඳහා අදාළ මොඩියුල එක. ඉතින් මේ වෙබ් අඩවිය සමලිංගික අසභ්‍ය දර්ශන සහිත වෙබ් අඩවියක් හැටියට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ වෙබ් අඩවියට ප්‍රවේශ වීම විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මේ වෙනකොට අවහිර කරලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් භාෂා ඉගෙනීම සඳහා භාවිත කරන මුද්‍රිත පාසල් ද්‍රව්‍ය වලට එය ඇතුළත් කිරීම පිළිබඳ සමාජය තුළ දැඩි කතාබහකට මේ ක්‍රියාවලිය ලක් වුණා. ඒ වගේම ඊට පස්සේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ කියන්නේ TRCSL එක මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් හරහා වෙබ් අඩවියට ප්‍රවේශ වීම සීමා කරලා තියෙනවා කියලා වැඩිදුරටත් කියනවා. ඒ වගේම අධ්‍යාපනික මොඩියුල සඳහා නුසුදුසු වෙබ් අන්තර්ගතයන් ඇතුළත් කිරීම පාසල් දරුවන්ට බරපතල අවදානමක් කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. ඒ වගේම ඔහු කියා හිටින්නේ මේ සිද්ධිය හමුවේ අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ඉල්ලා අස් වෙන්න ඕනි කියලත් කියනවා. ඉතින් කොහොම වුණත් මේ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ලද පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බලනවා කියලා. ඉතින් මේ වගේ සිද්ධියක් ඉතින් පහුගිය දවස්වල ඇති වුණා. ඉතින් මේ සිද්ධියත් එක්ක සමාජයේ බොහෝසේ කතාබහට ලක් වුණා. ඉතින් කට්ටියක් හරිනි අමරසූරිය මහත්මියට චෝදනා කරා. ඒ වගේම කට්ටියක් මේක අත්වැරදීමකින් සිද්ධ වෙච්ච දෙයක් කිව්වා. ඉතින් කොහොම නමුත් මේක දරුවන්ගේ අධ්‍යාපනයට ගැලපෙන්නේ නැති දෙයක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මෙය ඉවත් කිරීම සිදු කළ යුතුයි කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ. ඇත්තටම මේක කොයි විදිහටද දරුවන්ගේ මොඩියුල් තුනට ඇතුළත් වුණේ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මෙවැනි අලුත් දේවල් දැනගන්න දැන්මම gossip with hima අපිව subscribe කරන්න අමතක කරන්න එපා. පහළ තියෙනවා කළු පාට subscribe button එක. ඉතින් ඒක ඔබලා අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ඔබන්න. එහෙනම් ඉතින් ආයෙ පාරක් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් ඔයාලා හැම දිනාටම සුබ දවසක් වේවා.